අයිබෝන් මංගදවලට කියල දෙන්න යන්නේ කොරියන් භාසාාව ඉගෙන ගත්දී පාවිතා කරන්න පුළුවන් පොඩි උපක්‍රම කීපයක් පිළිබඳ ඇත්තටම කොරියන් භාසාාව විතරන්න මේ වෙනත් ඕන විදේශය භාසාාවක් ඉගෙන ගත්දී මේ ට්‍රික්ස්ටික යස් කරොත් සාර්ථක විදියට භාසා ඉගෙන ගන්න පුළුවන් වේ කියලම විශ්වාස කරනවා පළු මොනවද මේ උපක්‍රම කියලා ඇත්තටම ම හිතන විදිට භාසාාව කියන ගත්දී අවශ්‍ය වන මූලිකම කාරණදගත්තමයි කාලය සහ කැප කිරීම ඉතින් ලෝකේ කාරය බහුලත්වය තින් ප්‍රධාන රටක් වනම කොරියාවේ ජොබ් එකයි ඉගෙනීමයි කියන්න නම් ලේස් පස වටන්නෙම ඇතට මොකද කියනවන කාලය බොහොම සීමිතයි ඉතින් එක් ලැබෙන කෙටිකාලයේදී අසීමාන්‍යතියට කැපකිරීමත් අපිට අවශ්‍යයි ඉතින් මේ ටයිම් මනේජ්මන්ට් ඒක කොහොමද අපි කරන්න කොරියාවගරටක හරි අමාරු දෙයක් ඒත් මේ තියෙන පැවිසි අතර හරියට බෙදලා හදලා හදාගත්තොත් අපිට මේ භාසාව සයිඩ්ෙන් තියාගෙන ඉගෙන ගන්න පුළුවන් ඉතින් මං කියල දෙන්න ම තියස් කරපු වාටත් වටී කියල හිතන මේ කාල කළමනා කරනය කොහොමද කරන්න කියලා කොරියාවට කරන අප කොල්ල කෙල්ලනම් කොමත් අයිතනක වැඩ කරදි පැය අටක්හෝ 10 ඒවගේ සේවාමුර කීපයක් තිබෙන ඉතින් උදාහරණයක් විදිහට මම වැඩ කරන ආයතනේ පැය 12ක සේවාමුර තමන් කරන්නේ ඉතින් පැය 12 පැය 24 න් හරියාම අපිට ඉතුරු වැඩ ටික කරගන්න දෙන්නේ පැය 12යි මේ පැය 12 නුත් පැය 6ක් හෝ 5ක් අපි නිදා ගන්න යොදා ගන්නවා ඉතින් මේ පැය 5ක් හෝ 6ක් නිදා ගන්න යොදා ගත්තාම ඉතුරු වෙන්නේ තව පැය 5ක් හෝ 6ක් වගේ සුළු ප්‍රමාණයක් ඉතින් මේ පොඩි කාලය ඇතුළත අපි කන්න බොන්න හදාගන්න ඕන ඊට අමතරව අම්මලා තාත්තලාට ගෙවල් වලට කෝල් කරන්න ඕන ඊට අමතරව ගෙදර තියෙන කාමරේ තියෙන ආස්පස් කරන වැඩේ කරගන්න ඕන ඉතින් ඇගේ මහන්සියට හිතේ මහන්සියට Facebook එකට YouTube එකට TikTok එකට ගියාම ඉතුරු පැය දෙකක් ගෙවිලා යනවා ඉතින් මේ ASCII කොහොමද අපි පැයක් පාඩම් කරන්න දාගන්න ඉතින් මේ පාඩම් කරනවා කියන එක අනික වැඩ කරලා ආවම ඇගේ තියෙන මහන්සියත් එක්ක කොහොමත් පුටුවක් උඩට වෙලා පොතක් බලන් ඉන්නවා කියන්නේ ඇත්තටම බෝරින් එකට ඒක කරන්න බෑ නිදිමතයි ඉතින් හරිම අමාරු වැඩක් ඉතින් ඒ වුණාට ඔයාලා නිශ්චිත අරමුණක් පිටවගෙන මේ වැඩේ කරන්න බහින්න ඕන එතකොට ඔයාලට කොහොමත් මේ භාෂාව ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා මේ කාර්යබහුල කොරියානු ජීවිතයේ පැය 24න් ඔයාලා පැයක් කොහොමද කොරියන් භාෂාව ඉගෙන ගන්න ඕන නම් නිශ්චිත ස්ථානයක ඉඳලා අධ්‍යාපන කටයුතු කරන්න පැයක් වෙන් කරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඉතිරි අධ්‍යාපන කටයුතු කරගන්න වෙන්නේ තමන් කරගන්න වැඩ ටික යන අතරතුරමයි. ඉතින් ඒක කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා කම්පැනි එකක ඉඳලා ඕෆ් වෙලා ආවම පාඩම් කරන්න වෙනම පොඩි ප්ලේස් එකක් කාමරේ හරි නැත්නම් කම්පැනි කිසි සායකේ කොහේ හරි තැනක පොඩි ඉඩක් හදාගන්න. ඉතින් ඒක පොඩි මේසයක් හදාගෙන ඒක පිළිවෙලට ලස්සනට තමන්ට දැක්කාම ආසේතන විදියට පොඩ පිළිවෙලට හදාගන්න. දකුණු කොරියාව කියන්නේ ලෝකේ මානසික පීඩන තියෙන රටවල් අතරින් ඉදිරියම තියෙන රටක්. ඉතින් විදේශික විදියට ආයතනයක වැඩ කරනවා කියන්නේ ඒ ස්ට්‍රෙස් එක අපටත් වක්‍රාකාරව යම් කිසි මට්ටමකට බලපාන. ඉතින් ඔෆ්ලා ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න මානසික තැන ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඉතින් ඒක මගේ පාඩම් කරන ලස්සන පොඩ්ඩක් හදාගත්තාම පොඩ්ඩක් ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ වගේම පාඩම් කරද්දී ඔයාලා මයින්ඩ් රිලැක්ස් මියුසික් එකක් දාලා නැත්නම් පිරිට් එකක් දාලා ඔයාලගේ මනස පොඩ්ඩක් නිදහස් කරගෙනම වැඩේට බැස්සව සාර්ථකව කරලා ගන්න පුළුවන්. ඔයාලා පාඩම් කරන්න පටන් ගද්දී කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි ෆෝන් එකේ Wi-Fi data off කරන එක. මොකද කියනවා නම් ඔතනදී ඔයාලා වචන ට්‍රාන්ස්ලේට් කරන්න ගියත් නැත්නම් නොටිෆිකේෂන් එකක් එද්දි ඔයාලගේ අවධානය ෆෝන් එකට යනවා. ඉතින් ඒ ෆෝන් එකට ගියාම වෙන දේ ඔයාලට කියන්න දෙයක් නැහැනේ. කොහෙන් ගිහිල්ලා නවතිද්ද දන්නේ නැහැ. ඉතින් යොදා ගන්න බෑ. එතනම ඉවරයි. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඔයාලා Wi-Fi data off කරන්න. ඊට අමතරව ඔයාලා ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් කරද්දී ඔයාලට එන්න ප්‍රශ්නයක් තමයි ට්‍රාන්ස්ලේට් එකක් වගේ දෙයක් කරගන්න කොහොමද කියලා. ඉතින් ට්‍රාන්ස්ලේට් එකක් වගේ දෙයක් කරගන්න අවශ්‍යම නම් ඔයාලා ඒකට පොඩි වෙනම ෆෝන් එකක් යූස් කරන්න බලන්න. ඉතින් මොකද අනිත් වැඩ කරන ෆෝන් එක යූස් කරනවා කියන්නේ data Wi-Fi on එක තිබ්බහම අපේ අවධානය වෙන පැත්තකට යනවා. ඊට අමතරව කොරියාවේ සිංහල කොරියන් ඉංග්‍රීසි කොරියන් ඩයරි තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බුක් ෂොප් එකකට ගියාම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයගේ තමන්ගේ දවසෙන් පැයක් එක දිගට පාඩම් කරන්න ඔයාලා යොදා ගන්න ඕන. කොරියානු භාෂාව ඉගෙන ගද්දී අපිට අවශ්‍ය වෙන මූලිකම කාරණා දෙකක් තමයි වචන සහ ව්‍යාකරණ. ඉතින් මේ වචන කොරියානු භාෂාව ඔහි කියලා කියනවා. ඉතින් වචන අපිට අති විශාල ප්‍රමාණයක් මතකයේ තියාගන්න වෙනවා. ඉතින් මේ මතකයේ තියාගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වචන මතකයේ තියාගද්දී ඔයාලට කෙටි සටහන් සුචෝ කොරියන් භාෂාව සුචෝ කෙටි සටහන් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ කෙටි සටහන් යොදා ගන්නවා කියන්නේ ඔයාලට තියෙන ඩයරියක් කොලයක් කොමන හෝ පොතක ඔයාලා හැමදාම ඔයාලට හම්බ වෙන අමාරු වචන 10ක් ලියන්න. හැමදාම රැට ගෙදර ආවම වචන 10ක් ලියන්න. ඉතින් මේ 10 ඔයාලා ලියන ගමනොත් හිතින් ආවර්ජනය කර කර ලියන්න. ඉතින් මේ ලියන එක ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ ෆොටෝ එකක් ගහගෙන අනිත් දවස් වැඩට යද්දී අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඉතින් මේ වැඩට ගියාම පුළුවන් නම් උදේට පොඩ්ඩක් කලින් ගිහිල්ලා ඔයාලට වැඩ ආයතනයේ තියෙන පසුබිම අනුව හැකියාවක් තියෙනවා නම් කොහේ හරි තැනක ලියන්න. නැත්නම් ඔයාලට හැට පේන තැනක නැත්නම් කොලේක ඔයාලා ලියන් යන කොලේක හරි ඒ කොලේ කොහේ හරි අලවල හරි අමුණලා හරි තියන්න බලන්න. ඉතින් බොහෝ විට මේක නම් ප්‍රයෝග කරන්න අමාරු වැඩක්. ඒත් අවස්ථාවක් තියෙන අය ඒක try කරලා බලන්න. ඉතින් ඊට අමතරව ඔයාලා මේ ෆෝන් එකේ අරන් යන ෆොටෝ එක තියෙනවනේ. ඉතින් ඔයාලට හවු වෙන පොඩි හරි වෙලාවකදී පොඩි රෙස්ට් එකක් වුණත් මේ වචන ටික බලා ගන්න යමු කරන්න. මොකද ඔයාලා භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් මේ වගේ කාර්යබහුලත්වයේ මැද පොඩි හරි හම් වෙන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඉතින් නැත්නම් ටිකක් අමාරු මේ වැඩේ. ඉගෙන ගන්නවා කියන්නේ ඉතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද ඒක පැය 12ක් පැය 8ක් පැය 10ක් වගේ අපි කම්පැනි එකට කොට උනාම ඉතින් අතරම ගෙදර ගියාම කාලේ නැහැ පාඩම් කරන්න. වෙන වැඩ කරන්න කාලේ නැති තරම්. ඉතින් ඒ කාල කල්පනා කරලා ටයිම් මැනේජ්මන්ට් එක හරියට කරන්න ඕනේ. ඉතින් මම එහෙම කරා ඒ වගේ කරපු ට්‍රික්ස් ටිකක් මම වැඩ කරලා කල්පනා වලට පොඩ පෙන්නන්න try කරලා බලන්න. මොකද නැත්තම් බෑ අමාරු. ඉතින් පොඩි කාලේ විනාඩියට තප්පරයක ඉගෙන ගන්න යොමු කරොත් දවසක අනිවාර්යයෙන්ම يعني තමන්ට තෘප්තිමත් වෙන තත්යකට එන්න පුළුවන්. ඒක කියනවා. ඉතින් මම වැඩ කරන තැන තියෙන්නේ. ඉතින් මේ වැඩ කරන තැන වැඩ කරද්දී පොඩි හරි වෙලාවක් හම්බෙද්දී
මම කරන්නේ විතරම වචනයක් මේ උදේට ඇවිල්ලා මම එහෙම يعني වැඩ කරන තැන ලියා ගන්නවා. සාමාන්‍ය උදේට ඇවිල්ලා වචන 10ක් 15ක් විතර ඉතින් ලියා ගන්නවා. ඉතින් යම් කිසි මොහොතක මෙතන යද්දී එක වචන ගන්න ඔලුවට දා ගන්නවා. ඉතින් අර එහෙම අර අපිට වැඩ කරන අතරතුර ඉගෙන ගන්නවා කියද්දී ඔය පොඩි පොඩි ටික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ දැක්කම උඩ මම ලියලා තියෙන දේ දැක්කම මේ ඔයාලට තේරෙන ඉතින් මොරමියන් ඔතේ පෙවුමියන් තේජි. ඒ කියන්නේ මොරදා මොල්ලායෝ දන්නේ නැත්නම් මියොන් කියන්නේ නැත්නම් අසම්භාවිත විදියට ඔතේ කොහොමද ඔතේයෝ දන්නේ නැත්නම් කොහොමද පෙවුමියන් තේජි පෙවුදා පෙවුමියන් තේජි. يعني ඉගෙන ගත්තොත් වේදා කියන්නේ හැකි. ඉගෙන ගත්තොත් හැකි. දන්නේ නැත්නම් කොහොමද? ඉගෙන ගත්තොත් හැකි. ඒ කියන්නේ දන්නේ නැහැ කියලා නිකන් ඉන්න මොකටද? ඉගෙන ගත්තොත් පුළුවන්. ඒ කියන්නේ නොකල නොහැකන්න ඕනේ තමයි සාරාංශයක් විතර ගත්තොත්. එතන යට තියෙන මැකිලා තියෙන චුට්ටක් කොසෙන් කතේ නැගි හොඳා. කොසෙන් කියන්නේ අධික මහසි දුෂ්කර කටුක වගේ අර්ථයක්. කතේ කියලා තියෙන. කතේ කියන්නේ කත් කියන්නේ අවසානයේ. يعني අධික දුෂ්කර කාලේ අවසානයේ. නැගි කියන්නේ සතුට. සතුට හොඳා. ඕදා හොඳා. සතුට එනවා අධික දුෂ්කර කාලේ අවසානයේ සතුට. ඉතින් ඕගේ දේවල් හැට දකිද්දී ඉතින් අපිට පොඩි මොරාලයක් නෑ විදිහට තමයි මම ඉතින් ඉගෙන ගත්ත මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනේ. මොකද මෙතන තියෙන මේ සමීදෝල් ගැන. ඉතින් තමයි මතක දේවල් ලියන්න පුළුවන්. එහෙම අර පොඩි පොඩි දේවල් ලියලා තමන්ට කියලා එහෙම තමන් වැඩ කරන ආවිනික ක්‍රමයක් හදාගත්ත ඔයාලට ගොඩක් වැදගත් ඒ විතර කාලේ කල්පනා කරන්න. ඉතින් කොහොම තමයි මොකද කොරියාව ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ පොත්නේ සත්‍යයන් පොතක් කියන්නේ ඉගෙන ගන්නවා නෙමෙයි. ඒකට වඩා ලොකු දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ. උදේ මේ අරන්ගේ වචන 10 ඕෆලා කාමරේට ආවම අර පාඩම් කරන පැය ඇතුළත ආයෙ පොඩ්ඩක් චෙක් කරලා බලන්න මතකද කියලා. ඉතින් පොඩි ටික ටිකක් දාගන්න මතක නම් අමතක නම් ඒ වචනේ පහුවෙනි දවසට ගෙනියන්න. ඊට අමතරව ඔහොම වචන ටික 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 ගොඩ වෙද්දී අපි පරණ වචන අපේ මෙමරි එකෙන් කොහොම නැති වෙලා යනවා. ඉතින් වල කරන්න ඕන අලුත් වචන 10 හෝ 15 එකතු වෙද්දී අර පරණ වචන ටික නැවත බලාගෙන ඉස්සරහට එන්න ඕනේ. ඉතින් ෆෝන් එක යූස් කරද්දී ඔයාලා මේකට වෙන ෆෝල්ඩර් එකක් හදාන එක පිළිවෙලකට වෙනමම ඒක ඇඩ් කරගෙන තියාගන්න. එතකොට ඔයාලට ඒක පහසුවක් වෙයි. කොරියන් භාෂාව ඉගෙනගද්දී විශාල වචන ප්‍රමාණයක් මතක තියාගන්න අවශ්‍ය නිසා මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. ඉතින් එකම වචනේ ඔයාලා 10 පාරක් 15 වතාවක් එහෙම ලියලා ටිකටම පුරුදු වෙන. එතකොට ලියන්න පුරුදු වෙනවා. ඒ වගේම මේ වචන නිතර ඔයාලා ප්‍රායෝගික ජීවිතයේදී භාවිත කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ වචන නොබලා ලියන්න පුළුවන් නම් ටිකක් හොඳයි try කරලා එහෙමත් කරලා බලන්න. එතකොට අපුරු මතක වෙනවා. ඔයාලට topic exam එකේ KIP exam එකේදී එතකොට ඒ දැනුම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේ ටික්ස් කොරියාවෙන් අය විතරන්නේ මේ ලංකාවේ IELTS topic exam එක කරන ඉන්න නංගිමල්ලාට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයාලා ඉගෙන ගන්න ව්‍යාකරණත් ඔයාලා කෙටි සටහන් ගහලා ඒ දේවල් තමයි මතක තියෙන විදිහට ලස්සනට ඔයාලා පිළිවෙලට නෝට් කරගන්න. ඉතින් ඒ දේවලුත් එක්සෑම් එකට යන්න කලින් දැස බලන්න ප්‍රයෝජනවත් වෙයි. මේ කොරියන් භාෂාව ඉගෙන ගද්දී තවත් එක් වැදගත්ම උපක්‍රමයක් තමයි කොරියන් භාෂාව නිතරම සවන් දෙමින්. ඉතින් ආයතනය තුළ වැඩ කරද්දී අපිට ෆෝන් එක යූස් කරන්න හරි අමාරුයි. අවදානම් වැඩි. ඉතින් පුළුවන්කමක් තියෙන අය Bluetooth hand free එක කනෙක්ට් කරගෙන කොරියන් නිවුස් ටිකක් එක කොරියන් වැඩසටහනක් දවසට ඔය වැඩ කරන තුරු විනාඩි 10 15ක් හරි සවන් දෙන්න. එහෙම අපහසු අය තමන්ගේ කාමරේට ආවම ඒකත් දෙන්නෙක් ඉන්නවනම් අමාරුයි. නමුත් තනියම ඉන්න අය නම් ගොඩක් පහසු වෙයි. පුළුවන් තරම් ඒ ඔයාලගේ උයන වැඩ කාමරේ අස්පස් කරන වැඩ ඒ වැඩ කරද්දී බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔය රේඩියෝ කොරියන් රේඩියෝ එකක් නැත්නම් මේ නිවුස් ටිකක් මොකක් හරි වැඩසටහනක් දාගෙන ඒකට අවධානය යොමු කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න. ඉතින් මමත් මේ ට්‍රික්ස් එක යූස් කරනවා. 산불 진화대원 도중 진화대원 2명이 사망했고 2명이 실종됐습니다. 다시 한번 알려드립니다. 경남 산청군 산불 진화대원 도중 진화대원이 2명 사망했고 2명 실종됐다는 소식입니다. 어제 오후 경남 산청군 시천면에서 일어난 산불은 이틀째 이어지고 있습니다. 장인당국은 헬기를 집중 투입하며 진화 작업을 벌이고 있는데요. 취재기자 연결해 현장 상황 알아보겠습니다. 박경 기자, 자 진화 작업에 어려운 මම අන්තිමට කියලා දෙන්නේ ඔයාලගේ කොරියාවේ සති අන්තය කොහොමද කොරියන් භාෂාව වෙනුවෙන් කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් මේ වීකෙන්ඩ් එකේදී ඔයාලා කොහේ හරි සෙන්ටර් එකකට යනවා නම් භාෂාව ඉගෙන ගන්න නැත්නම් වෙන අපේ අය කරන ක්ලාස් එකකට ගිහිල්ලා හරි භාෂාව ඉගෙන ගන්න යොමු වෙන්න. ඊට අමතරව හම්බෙන ඒ කාලේදී කොරියන් ෆිල්ම් එකක් ඩ්‍රාමා එකක් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මේ බලද්දී සබ්ටයිටල් අහ කරලා බලන්න. ඉතින් අනම්මනම් බලන එක පොඩ්ඩක් මේ කොරියන් භාෂාව ඉගෙන ගන්න ටික කාලෙදී පොඩ්ඩක් පැත්තකට දාලා ඒ කැපකිරීම කරන්න. ඊට අමතරව අපි සතියන්තේ තමා කොරියාවේ නම් කොල්ලන්ගේ හොඳම දිනේ. ඉතින් මොකද ඇඟේ අමාරුවට පොඩ්ඩක් හැමෝම ගන්නවා. ඉතින් ඒ දේ තමන්ගේ ලිමිට් එකට මැනේජ් කරලා කළමනාකරණය කරලා මේ භාෂාව ඉගෙන ගන්න ටික කාලෙට යූස් කරන්න. ඊට අමතරව ඔයාලා මේ භාෂාව ෆිල්ම් එකක් බලලා ඩ්‍රාමා එකක් බලලා යොදා ගන්න මේ ඇහෙන මේ භාෂාව කම්පැනියේදී පුළුවන් නම් කොරියන් ජාතික ඉන්නවා නම් එයාලත් එක්ක කතා කරන්න. ඉතින් මෙහෙම හැමෝටම මේ අවස්ථාව නැහැ. එහෙම අවස්ථාවක් නැති අය තමන්ගේ හිතින් වාක්‍ය හදාගෙන ඔයාලා හිතින් තමන්ත් එක්කම කතා කරන්න. ඇත්තටම මමත් ඉස්සර මේක යූස් කරා. තමන්ම චරිතයක් ගොඩනගාගෙන එයාත් එක්ක ඔයාලා සංවාද කරන්න. ඉතින් මේ වගේ පොඩි ට්‍රික්ස් පාවිච්චි කරාම ඔයාලට කොරියන් භාෂාව ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන්. මේ ට්‍රික්ස් එක නම් ඇත්තටම ටිකක් කරන්න අමාරුයි. පුළුවන් නම් ඔයාලා ෆෝන් එක කීපෑඩ් එක කොරියන් වර්ෂන් දාගන්න. ඉතින් එහෙම වුණාම ඔයාලට එදිනදා කරන වැඩ කොරියන් වලින්ම තමයි ෆෝන් එකේ යූස් කරන්නේ. ඉතින් නිතරම පේන නිසා ඒකත් ඇත්තටම කොරියන් භාෂාව අමතරව ඉගෙන ගැනීම. හැබැයි මේක නම් මුලදී ඇත්තටම කරන්න අමාරුයි. මටත් අමාරු වුණා. ටිකක් කල් යද්දි ඇත්තටම මේක පුරුදු වෙනවා. ඒක අපි නොදැනුවත්ම අපිට ඒක පුරුදු වෙනවා. පුළුවන් නම් මේ දේ try කරලා බලන්න. ඔයාලගේ හෑන්ඩ්ෆෝන් එක, ලැප්ටොප් එක, ටැබ් එක කොරියන් ලැන්ග්වේජ් වලට මාරු කරගත්තාම ඔයාලට ටිකක් අමාරුයි මුලදී. නම් කාලයක් යද්දි ඒක ඔටෝම පුරු වෙනවා. ඒ වගේම ඔයාලගේ PC එකේ YouTube එකේ කොරියන් වලින් සම්බන්ධ ඩ්‍රාමා වීඩියෝස් හරි මේ බලද්දි කොරියන් සම්බන්ධ දේවල් තමයි සජෙස්ට් වෙන්නේ. ඉතින් ඒ නිසා මුලදී අපහසු වුණා. ඒ කාලයක් යද්දි ඒක අපිට පුරු වෙනවා. කොරියන් ලැන්ග්වේජ් මාරු කරගත්තාම ඒකත් අමතර ගැනීමක්.
ඔල ඩිවේසකට කොරින් නිවස් වගේ දේවල් බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් ඇප් ඩවුන්ලෝඩ් කරගෙන ඒ වගේම වෙබ් කාටුන් ඇප් ඩවුන්ලෝඩ් කරගෙන වෙබ් කාටුන් බලමින් ඔයාලා කොරියානු භාෂා කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා මේ උපක්‍රම භාවිත කරලා බලුවොත් කොරියන් භාෂාව විතරක් නෙවෙයි වෙන ඕනම භාෂාවක් ඉතින් පහසුවෙන් සරලව ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම කරන්න ගොඩක් අමාරුයි. හැබැයි ඔයාලා කැපකිරීම තිබ්බොත් කරන්න බැරි දෙයක් නැහැ. ඔයාලා කොරියන් භාෂාවෙන් අහලා ඇති කොසෙන්කතේ නගි ඔන්දා කියලා. ඒ කියන්නේ අධික මහන්සි අවසානයේ ප්‍රතිඵලය ඔයාලගේ සතුටයි. ඉතින් මේ සතුට එන ඉන්න නම් ඔයාලා අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් හැමෝම ඒ තමන්ගේ අරමුණු කරා යද්දී සල්ලි හොයන ගමන් මේ කොරියන් භාෂාවත් මහන්සි වෙලා ඉගෙන ගත්තොත් ඔයාලට ඒක අපත යන එක කවදා හරි අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් වැඩ කරන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.